CTV එක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම අදත් ආවා වීඩියෝ එකක් අරගෙන පෙබරවාරි 14 වැලන්ටයින් එක දවසේ. ඉතින් වීඩියෝ එක බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් පාරක් දාන්න, ෂෙයා පාරක් දාන්න. ඉතින් සුදු අම්මිට, සුදු තාත්තිට, මගේ රත්තරන්ට, මගේ පනට, මගේ දෙයියට ආදරය කරන්න පුළුවන් හොඳම දවස තමා පෙබරවාරි 14 කියලා හිතාගෙන, ඒ කියන්නේ වැලන්ටයින් දවස කියලා හිතාගෙන ආදරය කරන මෝඩ අදහස් තියෙන, මෝඩ සංකල්ප තියෙන ගොන් හැතිකරයක් ඉන්න රටක ජීවිත කාලෙටම මගේ සහකරුට හෝ සහකාරියට, මගේ ආදරවන්තියට හෝ ආදරවන්තයට ජීවිත කාලෙම පණ වගේ ආදරය කරලා හැමදාම වැලන්ටයින් සමරන මිනිස්සු මේ රටේ ඉන්නවා. තුන්වන සියවසේ රෝම අධිරාජ්‍යයේ ක්ලෝඩියස් කියන දරුණු අධිරාජ්‍යයට එරෙහිව ආදරය වෙනුවෙන් සටන් කරපු වැලන්ටයින් නම් ක්‍රිස්තු පූජකතුමා සිහි කරවීම පිණිස තමයි මේ පෙබරවාරි 14 වැලන්ටයින් දවස නම් කරලා තියෙන්නේ. ඉතින් එදාට විතරක් ආදරය කරන්න ඔට්ටු වෙන අපේ තරුණ පරම්පරාව, එදාට විතරක් තෑග්ගක් දෙන්න උත්සාහ කරන අපේ තරුණ පරම්පරාව මේකේ අර්ථය කුමක්ද කියන එකවත් හරියට නොදැන ආදරය කරන්න පටන් ගන්න දවස පෙබරවාරි 14 වෙලා ඉවරයි. ඇත්තටම දුකට තියෙන කාරණයක් තමා මේ ලංකාවේ ඉන්නවා එක ජෙනරේෂන් එකක් පුදුම මන්ද මානසික මෝඩ ගොන් අදහස් වලින් පිරිච්ච පරම්පරාවක්. ඉරිච්ච කලිසමක් ඇඳගෙන, දනිස් දෙහ ගාවට ලොකු ටී-ෂර්ට් එකක් ඇඳගෙන, චේන් මුදු මාල කරාඹු ටැටූ එකක් දාගෙන, කැප් එක පිටිපස්සට දාගෙන, සිගරට් එක ගහගෙන, ටැබ්ලට් එක දාගෙන පොඩ්ඩක් ත්‍රිල් එකේ ඉඳලා වැලන්ටයින් සමරන හැතිකරේකුත් මේ රටේ ඉන්නවා. ඉතින් ඒ වගේ කාලකන්නි හින්දා අසරණ තරුණියන්ගේ ජීවිත කී සීයක් මේ දවසේ අනතුරේ වැටෙනවද? කී සීයක් සමාජයට ලීක් වෙනවද? කී සීයක් තම ජීවිතවලින් වන්දි ගෙවනවද? මේ වගේ මන්ද මානසික මිනිස්සු මේ වගේ වැදගත් දිනයක් සමරන්න ගත්ත එක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. මේ මන්ද මානසික, මන්ද බුද්ධික ජෙනරේෂන් එක හිතාගෙන ඉන්නේ ආදරය කියන්නේ ලිංගිකත්වය විතරයිම කියලා. ඒ හින්දා අද පඳුරු ගානේ, පාක් ගානේ, රූම් ගානේ අයිඩෙන්ටිටියක්වත් නැති තරුණ තරුණියෝ කී සීයක් අසරණ වෙනව ඇද්ද? ඔය කියන ජෙනරේෂන් එක උඹලා දන්නේ නැත්තං ආදරය කියන්නේ මොකද්ද කියලා, උඹලා තේරුම් අරගෙන නැත්තං ආදරය කියන්නේ මොකද්ද කියලා අනේ දෙයියනේ අහපල්ලා තොපේ අම්මලාගෙන්, තාත්තලාගෙන්, අයියලාගෙන්, අක්කලාගෙන් මොකද්ද මේ ආදරය කියන්නේ කියලා. ආදරය කියන එක කොහොමද කරන්නේ කියලා කිසි දෙයක් නොදැන තොපි අමාරුවේ වැටෙන්න එපා බං. අර අහිංසක දෙමාපියෝ හම්බ කරන රුපියලේ ඉඳලා එකතු කරගෙන ගිහිල්ලා තොපි ආදරය සමරන්න හදන්න එපා. තමන්ගේ ආදරවන්තියට වැලන්ටයින් එකට ප්‍රසන්ට් එක අරන් දෙන්න අම්මලාගේ තාත්තලාගේ සල්ලි ගන්න ඔට්ටු වෙන්න එපා. තොපි හම්බ කරපල්ලා. හම්බ කරලා කීයක් හරි අරගෙන තමන්ගේ ආදරවන්තියට සලකපල්ලා. අන්න එතන තමා නියම ආදරේ තියෙන්නේ. අවුරුදු 14 15 වෙනකොට මොකෙක් හරි මුකියක් හරි හොයාගෙන වැලන්ටයින් ඩේ එක සමරන්න හිතන්න එපා. තමන්ට විශ්වාසවන්ත, තමන්ගේ ජීවිතේට, අනාගතයට හයියක් වෙන එකෙක් හොයාගනින්න. පෙබරවාරි 14 විතරක්ම නෙමෙයි මේ ජීවිතය කියන්නේ කියලා හොඳට මතක තියාගනින්න. සමාජ රැල්ලත් එක්ක උඹලා වැලන්ටයින් සමරන්න හදන යෝකින් වෙන්න. ඔබේ ආදරවන්තියත් එක්ක, ඔබේ සහකාරියත් එක්ක මේ සුන්දර දවස අවබෝධයෙන් සමරපල්ලා. මේ වගේ අලුත් අදහස් එක්ක වීඩියෝ බලන්න CTV අපිව සබ්ස්ක්‍රයිබ් කරපල්ලා.